හෙලෝ කොහමද ඔයාලට මං අද මොනවද මේ හදන්න යන්නේ මට හම්බුණා ගෝව මලක් මං ඒ ගෝව මල අද උයාගන්න නැහැ මං ඒක අද බබාලට බෙදලා දෙන්න තමයි ලෑස්ති ඉස්සෙල්ලා මං ගෝව මල සුද්ධ කරලා අරගෙන කෑලි වලට කඩලා අරගෙන ඒකට අවශ්‍ය දේවල් ටික දාගත්තා. හැබැයි ඇත්තටම මට සමාව වෙන්න ඕනේ මට මේකට දාන දේවල් ටික වීඩියෝ කරපු එක වීඩියෝ වෙලා නැහැ. ඒ නිසා මම ඔයාලට කියන්නම් මම මේකට දැම්මේ මොනවාද කියලා. ඉස්සෙල්ලාම මම ගෝමල් සුද්ධ කරලා අරගෙන මම මේකට එකතු කරා බිත්තර දෙකක්. ආයේ මිරිස් කුඩු දාගත්තා මම ලුණු කුඩු දාගත්තා. ඒක හොඳට කවලම් කරලා අරගෙන මම මේකටම එකතු කරගත්ත බිස්කට් කුඩු. බිස්කට් කුඩුත් දාලා කවලම් කරලා අරගෙන තමයි මම මේක හදාගත්තේ. මිශ්‍රණය හදාගෙන ඉවර වෙලා මම මේකට ලුණු බලලා තවත් මදියව තියනවා නම් එකතු කරගත්තා. ටික වෙලාවක් මම මේක මෙහෙම තියාගෙන වළඳක් ලිපට තියලා තෙල් ටිකක් දාගෙන මම මේක බෙද ගන්න ලෑස්ති වුණා. තවත් බිස්කට් කුඩු මට මේකට මදි වගේ දැනුණ හින්දා මම මේකට තව ටිකක් බිස්කට් කුඩු කවලම් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මගේ මිශ්‍රණය බිස්කට් කුඩු දාලා ඔක්කොම කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක ආවේ. දැන් මේ විදිහට මම මේක ලෑස්ති කරන අතරේ මගේ තෙල් වළඳ රත් වෙලා. මම මේකට බිස්කට් කුඩු ඇතිපමණ දාගෙන මම ඒ ටික බැද ගන්නවා. බිස්කට් කුඩු කවලම් කරපුවාම මේක ක්‍රිස්පි ගතියට තියෙනවා. පොඩි බබාලා ආසයි ඒකට. මම ඊට පස්සේ ඒක තෙලට දාගත්තා. මම දැන් තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. මම දැන් අර ටිකක් මම තෙල් මිශ්‍රණයට දාගත්තා. එක එකවර දාගන්න එපා. ටික ටික දාගන්න. දැන් මගේ මේ ඉස්සෙල්ලාම දාගත්තු ටික බැදිලා තියෙන්නේ. රන්වන් පාටට බැදිලා. මම දැන් මේක අයින් කරගන්නවා. ඒ විදිහට මගේ ඔක්කොම ටික මම බෙදලා ගත්තට පස්සේ හරිම රසයි මේක. බලන්නකෝ බබාලට එහෙම කන්න දෙන්නකෝ. බබාලා ගෝමල් කන්නේ නෑ නේද? මෙන්න මේ විදිහට හදලා දෙන්නකෝ ගෝමල් ටික. මේක මාරම රසයි මේ බලන්නකෝ. මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලට ගොඩාක් ආදරෙයි මම.